සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයා මේ එකතු වෙලා ඉන්නේ අපේ ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකෙන් ගේන 4 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අපේ sign in part එකේ remember me option එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට මම remember me option එකක් අපේ sign in part එකේ add කරගෙන තියෙනවා. අන්න ඒක මම back end part එක කොහොමද හදාගත්තේ කියන එක තමයි අද මේ වීඩියෝ එකේ මම explain කරන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ sign in page එකේ design එක. ඉතින් මම design එක ගැනයි අපේ sign in part එකේ back end code එක ගැනයි කලින් වීඩියෝ එකේදී explain කරා. ඉතින් මම අද explain කරන්න යන්නේ මෙන්න මේ remember me option එක ගැන. ඉතින් දැන් මම මුලින්ම ඔයාලට මේකෙන් sign in වෙලා පෙන්නන්නම් අපේ remember me option එක දාන්නේ නැතුව. ඉතින් මම මෙතන මගේ email එකයි password එකයි මෙතනට දෙන්නම්. ඉතින් ඔන්න ඒ විදිහට මම password එකත් add කරගත්තා. ඉතින් මම මෙතන remember me option එක check කරන්න නැතුව නිකන් sign in button එක click කරන්නම්. ඉතින් මගේ user credentials සහ password ඒවා හරි නිසා මෙතන අපිව කෙලින්ම home.php කියන ෆයිල් එකට තමයි redirect කරන්නේ. ඉතින් මෙතන save your password කියලා අහනවා. ඉතින් දැන් මම මුලින්ම ඔයාලට cookie editor එකට ගිහින් බැලුවොත් මෙතන session id එකක් විතරයි හදලා තියෙන්නේ. php ses id එකක් විතරයි. මොකද අපි session start එකක් දාලා තියෙන නිසා. ඉතින් දැන් මම ආයෙම අපේ sign in page එකට ගිහින් ආයෙ අර දුන්න විදිහටම අපේ user credentials දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට මම මෙන්න මේ විදිහට user credentials දීලා මෙතන remember me option එක ටික් කරලා මම sign in button එක click කරාන් පස්සේ අපි login successful කියලා අපේ මෙන්න මේ home.php එකට තමයි redirect කරන්නේ. ඉතින් මම මේක save දෙන්න අපි save password එක save කරගන්න ඕන නිසා browser එකෙන් අහන්නේ. ඉතින් දැන් මම මෙතන cookie editor එකට ගිහින් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් skill shop remember කියලා. ඊට පස්සේ skill shop user email එක සහ user id එක මෙතන save වෙලා තියෙනවා. ඉතින් අපි password එක save කරගන්නේ නැහැ. මොකද ඒක security පැත්තෙන් බලපාන නිසා ඒකම තියෙන එක හොඳ නැති නිසා. ඒ කියන්නේ එහෙම තිබ්බන් පස්සේ hackers-ලාට හරි අපේ password එක හොයාගන්න පුළුවන් වෙන නිසා තමයි password එක මම මෙතන අපේ session එකට දාලා නැත්තේ cookie එකක් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට අපේ remember කියලා අපේ වෙනම value එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙතන skill shop එකේ අපේ user ගේ email එකයි user id එකයි තමයි මෙතන අපේ මෙන්න මේ විදිහට අපේ cookie editor එකේ save වෙලා තියෙන cookie එකක් විදිහට. ඉතින් දැන් මම ඔයාලට ආයෙ ගිහින් අපේ page එක refresh කරාන් පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ email එකයි password එකයි browser එකෙන්ම මෙන්න මෙතන set වෙලා තියෙනවා. ඉතින් remember me option එක දැන්ටම tick වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙතන අපි ආයෙ tick කරන්න නැතුව sign in button එක දුන්නොත් ආයෙ මෙතන cookie editor එකේ save වෙන්නේ අපේ php ses id එක විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ remember me option එක වැඩ කරන්නේ. ඉතින් දැන් මම ඔයාලට VS Code එකට ගිහින් පෙන්නන්නම් කොහොමද මම මේකේ coding part එක කරලා තින්නේ කියලා. ඉතින් මෙතන මේ index.php ෆයිල් එක ඉතින් මෙතන අපේ sign in part එකෙන්ම තමයි මම මේක හදාගෙන තින්නේ අපේ remember me option එක. ඉතින් මෙතන remember me option එකට මම මෙතන if else එකක් දාලා තිනවා. ඒ කියන්නේ if එකක් දාලා තිනවා php statement එකෙන්. ඒ අපේ remember me option එක check කියලා මෙතන alert එකක් ඒ කියන්නේ echo එකක් එනවා php එකෙන්. ඉතින් ඔන්න ඔය විදිහට අපේ මෙන්න මේ index.php එකෙන් ඔන්න ඔය විදිහට තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් මෙතන sign in function එක ඇතුලේ තමයි අපේ ඒ part එක මම හදලා තියෙන්නේ. ඉතින් දැන් මම මුලින්ම මෙතන ඔයාලට function එකට යන්නම්. ඉතින් මේ තියෙන forgot password එක දාලා ඒවා. ඉතින් ඒක මම ඊළඟ ඉස්සරහා වීඩියෝ එකකදී explain කරන්න. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ sign in function එකේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම අපේ එහා පැත්තේ id එක අපේ remember me input එකේ id එක මම මෙතන අල්ලන් තියෙනවා. ඉතින් ඒ id එක අරගෙන මම මෙතන variable එකකට assign කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන බලලා තියෙනවා මම අපේ මෙන්න මේ විදිහට form එකකින් අපේ remember me එක check විදිහට true or false කියලා තමයි බලන්නේ. මෙතන if එක
මෙන්න මෙතන තියන්නේ කන්ඩිෂන් එක ඊට පස්සේ තියන්න මෙ කන්ඩිෂන් එකේ බ්‍රැකට් ඇතුළේ තියෙන එක ඊට පස්සේ මෙතන තියෙන එල්ස් එකට අදාළව ඉතින් මම මේක ලේසි වෙන්න තමයි මෙන්න මේ විදිහට if එකක් හදාගෙන තියෙන්නේ ඉතින් ඔන්න ඔය විදිහට මම XML HTTP request හරහා anonymous function හදලා ඔන්න ඔය විදිහට මම අපේ මෙන්න මේ විදිහට ෆෝම් එකට append කරලා මෙන්න මෙතන login process file එකට තමයි යවන්නේ. ඉතින් දැන් මම login process file එක පෙන්නන්නම්. ඉතින් process folder එකේ තමයි ඒක තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට login process එකට ගියාන් පස්සේ මෙන්න මේ විදිහට මම remember me එකත් එහා පැත්තෙන් ෆෝම් එකෙන් ගේන එක මම මෙතන අල්ලගෙන තියනවා. අපි ඊට පස්සේ බලලා තියනවා is set වෙලාද කියලා. ඉතින් set වෙලා නම් මෙන්න මේ variable එකට assign කරගන්න තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන sign in එකට අදාළ validation part එක තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට අපේ database එක පොඩ්ඩක් පෙන්නන්නම්. මුලින්ම ER diagram එක පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ ER diagram එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ටේබල් එකක් වෙනම හදලා තියෙනවා remember tokens කියලා. ඉතින් ඒකට අදාළ user ගේ ID එක ඊට පස්සේ token hash කියලා එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ ඒ remember me option එකේ ඒක date and time එකක් දීලා තියෙනවා මෙතන ඒක expire වෙන්න. ඊට පස්සේ created at කියලා අපේ time stamp එකක් දාලා කවද්ද create මේ කියලා මෙන්න මේ විදිහට අපේ database එකට save කරගන්න මෙන්න මේ විදිහට remember tokens කියලා මම වෙනම ෆයිල් එකක් කියන්නේ වෙනම මෙන්න මේ විදිහට ටේබල් එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් password reset එකට අදාළ ඒවා. ඉතින් මම ඒක ඉස්සරහ වීඩියෝ එකකදී ඔයාලට explain කරන්නම්. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන if else එකක් දාලා තියෙනවා. මේ කියන්නේ අපේ database එකේ තියෙන data ටික එක්ක fetch එකක් අරගෙන data ටික අල්ලගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ තියෙන මුලින්ම මම උඩම session start එකක් තමයි දාලා තින්නේ. ඊට පස්සේ අපේ connection file එකත් require කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම session එක create කරගන්නවා. අපේ session එකට මෙන්න මේ user ID නමින් අපේ user ID එක තියාගන්නවා. user ගේ name එකෙන් කියන name එකෙන් අපි තියාගන්නවා user ගේ first name එක last name එක. ඉතින් ඔන්න ඔය විදිහට session එකේ තමයි ඒ ටික save වෙන්නේ. ඊට පස්සේ මෙතන අපේ remember me එකේ true ද කියලා බලලා තියෙනවා. මෙන්න මෙතන අපි පාස් කරගන්න ඕනේ මෙතන set වෙලා තියෙනවා නම් true නැත්නම් false. ඔන්න ඔය විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මෙතන true ද කියලා තමයි බලන්නේ. remember me option එක ටික් කළාද කියලා බලනවා. ඉතින් එහෙමනම් මෙතන remember token එකක් තමයි මෙන්න මෙතන හැදෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැදිලා ඒක 30 days වලින් expire වෙන විදිහට මෙතන date and time එකත් හදාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ database එකට insert query එකකුත් දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපේ user ID එකයි ඊට පස්සේ token hash එකයි ඊට පස්සේ expire එකයි එන විදිහට මේ හදාගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට දැන් අපේ header එකෙන් පෙන්නන්නම් ඒක. ඉතින් මේ තියෙන remember token එක. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් හදපු එකේ මෙන්න මේ විදිහට තමයි ඒ token එක හැදලා තියෙන්නේ. ඉතින් ඒක hash එකක් විදිහට තමයි හැදලා තියෙන්නේ. ඉතින් ඔයාලට expire date එක බලා ගන්න පුළුවන්. 2026 තමයි ඒක expire වෙන්නේ මෙන්න මේ කවද්ද කියලා ඔයාලට බලන්න 30 days වලින් ඉතින් expire වෙනවා. මේ ඉතින් created at කියලා අපේ හැදිච්ච වෙලාව තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට අපේ code එකේ ඉතුරු ටික explain කරන්නම්. ඉතින් මම මෙතන අපේ cookie එකට set කරලා තියෙනවා. අපේ user ගේ ID එකයි remember token එක. ඉතින් මේ remember token එක කියන්නේ මම ඔයාලට අපේ cookie එකට ගිහින් පෙන්නන්න. ඉතින් මේ remember token එක කියන්නේ මෙන්න මේක. skill shop remember කියන මෙන්න මේ විදිහට token එකක් හැදලා තියෙනවා. අන්න ඒක තමයි ඒ. ඉතින් අන්න ඒ විදිහට මම මෙතන cookie එකට set කරලා තියෙනවා අපේ email එකයි user ගේ ID එකයි. ඉතින් ඒක 30 days වලින් expire වෙන්න තමයි දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන remember me option එක true නෑ කියන්නේ false නේ. ඉතින් false නම් මෙන්න මේ විදිහට expire වෙන්න මම හදාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන අපේ remember me option එක හදාගෙන තියෙන අපේ process file එකේ. ඉතින් මෙතන success කියලා alert එකක් පෙන්නනවා. ඉතින් success එකට දාලා මෙන්න මෙතන එහා පැත්තෙන් ගෙන අපේ ඒ request එක දාලා response එක මෙතන handle කරලා තියෙනවා. ඊට පස්සේ අපේ index file එකේදී මම මෙන්න මේ විදිහට PHP script එකක් දාලා මෙතන අපේ email එකත් set කරලා තියෙනවා අපේ cookie එකට. මෙන්න මේ විදිහට skill shop user email කියන නමින්
තමයි අපේ යූසර්ගේ ඊමේල් එක මෙන්න මේ විදිහට සෙට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ESET ද කියලා බලනවා අපේ Skillshop remember එක true or false ද කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ input field එකට value එකක් විදිහට අපේ user enter කරන email එක මෙන්න මේ විදිහට අපේ email එක save වෙන විදිහට තමයි හදලා තියෙන්නේ අපේ input එකේ. password එක save කරන්නේ නැත්තේ ඒක security පැත්තෙන් security එක බලන හින්දා තමයි එහෙම හදාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අපේ remember me option එකත් back end part එකෙන් code කරලා තින්නේ. ඉතින් හිතනවා අදගෙන ආව වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙනවා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.